6වෙනි එපිසෝඩ් එක පටන් ගන්නෙම මුහි හෝජිනුයි අර ලස්සන අරෝරා ආලෝකයේ දෙස බලාගෙන ඉන්න සීන් එකෙන්. මුහි ප්‍රාර්ථනා කරනවා තමන් මේ දකින හීනය. ඒ කියන්නේ හෝජින් එක්ක එකතු වෙන්න තියෙන ආසාව කවදා හරි හැබෑ වෙන්න කියලා. හැබැයි ඒ ආලෝකය කෙමෙන් නැති වෙලා යනවා දකිද්දි මුහිට බයක් දැනෙනවා. එයා හෝජින්ට කියනවා අපි යමු. මේ ලස්සන මැකිලා යනවා බලන් ඉන්න මට බෑ කියලා. හරියට තමන්ගේ ආදරෙත් ඔය වගේ මැකිලයයි කියලා බය එයාට හිතුණා වගේ. ඔය අතරේ කැම්ප් එකේ තව පැත්තක මැනේජර් යොන්ව සහ ජේසන් අතරේ හරිම තීරණාත්මක කතාවක් යනවා. ජින්සුක් වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා සැකයක් තියෙන නිසා යොන්ව ජින්සන්ට කියනවා රැවටීම කියන්නේ කවදාවත් සමාව දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සීමාව පන්නපු කෙනෙක්ට ආයෙත් ඉඩ දෙන්න එපා කියලා. ඔය වෙලාවෙම ජින්සුක් ආයෙත් කෝල් කරනවා. ජීසන් ෆෝන් එක අරන් හරිම සැරෙන් කියනවා මමත් ඔයාට හොරෙන් වෙන කෙනෙක් එක්ක හිටියා. ඒ නිසා අපේ සම්බන්ධය අදින් ඉවරයි කියලා. කෝල් එක කට් කළාට පස්සේ ජීසන් යොන්වට කියන්නේ එයා එහෙම කළේ නැති වුණත් ඉස්සරහට එහෙම කරන්න ප්ලෑන් කරනවා කියලා. යොන්නුට මේක තේරුම් ගන්න අමාරු වෙද්දී ජීසන් කියන්නේ හෝජින් එක්ක නම් එයා එහෙම කරන්නේ නැහැ. මොකද හෝජින් ගැන පරණ හැඟීම් තාම හිතේ තියෙනවා කියලා. අනෙක් අතට හෝජින් මොහිව හෝටලයට ඇරලවන්න යනවා. කාර් එක ඇතුළේදී මොහි හරිම උනන්දුවෙන් හීරෝ ගැන කියවනවා. හීරෝ hina වෙද්දී අර කම්මුල් වල තියෙන වලගැසීම් කොයිතරම් ලස්සනද කියලා මොහි කියද්දී හෝජින්ගේ මූණ නරක් වෙනවා. එයාට මාරම ඉරිසියාවක් දැනෙන්නේ. මොහි ඒක දන්නේ නැතුව දිගටම හීරෝ වර්ණනා කරනවා. හෝජින් රවරවා ඉන්න හැටි දකිද්දී මේ දෙන්න අතර තියෙන ඒ පුංචි ආදරණීය රණ්ඩු අපිට මාර ලස්සනට දැනෙනවා. ඊළඟ දවසේ ෂූටින් වලට ගියත් ගේට්ටුව වහලා තිබුණ නිසා හැමෝටම පාර අයිනේ නතර වෙන්න වෙනවා. එතනදී හීරෝ වැඩ පෙන්වන්න හදනවා. හෝජින් ළඟ නැති අස්සේ හීරෝ මොහි ගාවට ඇවිත් ට්‍රාන්ස්ලේෂන් ඇප් එකෙන් කතා කරනවා. හීරෝ මොහිගේ දැස් දිහා බලාගෙන ඉඳලා ඇප් එකෙන් අහන්න හදනවා ඔයා මට කැමතිද කියලා. හැබැයි එයා අන්තිම මොහොතේ ඒක නතර කරගන්නවා. ඒත් හීරෝගේ බැල්මෙන් අපිට පේනවා හීරෝ දැන් මොහිට ඇත්තටම වහ වැටලා කියලා. එයාට ඕනුනේ නැහැ මොහිව තවත් පටලවන්න. ඒත් එයාගේ හිත පාලනය කරගන්නත් අමාරුයි. ඔන්න දැන් තමයි මේ මුළු එපිසෝඩ් එකේම ලස්සන සීන් එකක් එන්නේ. ගේට්ටුව ඇරුණට පස්සේ හෝජින් මොහිව එක්කන් යන්නේ එයා ඉස්සර ගියපු ලස්සන දියඇල්ලක් පෙන්වන්න. හැබැයි හෝජින්ට පාර වැරදිලා දෙන්න නතර වෙන්නේ හරිම සංසුන් ලස්සන වැවක් ගාව. දෙන්න එකතු වෙලා අපි හිතමු මේක තමයි ලෝකේ ලස්සනම දියඇල්ල කියලා hina වෙවි ඉන්නවා. ඒ මොහොත කොයිතරම් ආදරණීයද කියනවනම් මොහිට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි වෙනවා. හෝජින් මොනවා හරි කියව ඉද්දිම මොහි එකපාරටම පැනලා හෝජින්ගේ බෙල්ලෙන් අල්ලගෙන එයාගේ තොල් වලට බර වෙලා හරිම ලස්සනට හාදුවක් දෙනවා. ඒක හරිම හදිසියෙ වුණු ඒ වගේම මාරම ලස්සන මොහොතක්. හාදුවෙන් පස්සේ මොහි මාර විදියට කලබල වෙනවා. එයා පස්සට වෙලා ගැහිමින් කියනවා අනේ මේක මම නෙමෙයි කළේ. දොරාමි තමයි මම ලවා කරවන්න කියලා. හෝජින් නම් මාරම විදියට ෂොක් වෙලා පර නැති වුණා වගේ ගල් ගැහිලා වගේ මොහි දිහා බලාගෙන ඉන්නවා. එදා රෑ මුළු ටීම් එකම එකතු වෙලා ගේම්ස් ප්ලේ කරනවා. හෝජින් මාරම උත්සාහයක ඉන්නේ තමන්ගේ ටීම් එක දිනවන්න. එයා හිතාමතාම මොහිගේ ටීම් එක පරද්දනවා. හීරෝ පැරදුණු ටීම් එකේ හිටියත් හැමෝටම බීම අරන් දීලා හරිම සුහද වෙන්නවා. ඊට පස්සේ හීරෝයි මොහි සමුගන්නවා. මොකද එයාලා ආයේ හම්බ වෙන්නේ ඉතාලියේදී නිසායි. හීරෝ ගියාට පස්සේ නානාමි කියනවා හීරෝ දැන් මොහි ගැන හිතන විදිය වෙනස් කරලා කියලා. බාර් එක ඇතුළේදී රයිටර් මිස් චෝ හෝජින්ගෙන් අහනවා ඩේටින් ෂෝ එකකට එන්න කැමතිද කියලා. හෝජින් එක ප්‍රතික්ෂේප කරද්දී මිස් චෝ කියනවා ජේසන් කිව්වා හෝජින් අවුරුදු ගාණක් තිස්සේ එකම කෙනෙක්ට ආදරය කරනවා කියලා. මේක ඇහුවම හෝජින් ගැස්සිලා ජීසන් දිහා බලනවා. මොහි ඒ බැල්ම දකිනවා. එයාට හිතෙන්නේ හෝජින් තාමත් ජීසන් තමයි ආදරය කරන්න කියලා. මොහි දුකින් එතනින් අයින් වෙලා යනවා. මොහිගේ කාමරේදී දොරාමි ආයෙත් මතුවෙලා එයාට වද දෙනවා. බලන්න හෝජින් අර කිස් එක ගැන මුකුත් නොවුන වගේ ඉන්න හැටි එයාට ඔයාව ගානක්වත් නැහැ කියලා. දොරාමි කියද්දී මොහිට තමන් පොඩි කාලේ බැල්කනියෙන් වැටුණු හැටි මතක් වෙනවා. එයා හිතනවා තමන් කවදාවත් ආදරය ලබන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. ඊළඟ දවසේ උදේ හෝජින් ඇවිත් මොහිව එයාපෝට් එකට ඇරලවන්න යන අතරතුර හෝජින් මුලින්ම කතාව පටන් අරගෙන පිළිගන්නවා මොහි අර කිස් එක නිසා මට ඊයේ රෑම නිදා ගන්න බැරි වුණා කියලා. එතනදී දෙන්නම එකඟ වෙනවා අනෙක් කෙනාට ඒක ගාණක් නැතුව ඇති කියලා. තමන් හිතාගෙන හිටිය එක වැරදි කියලා. හෝජින් මොහිට හරිම අවංකව කියනවා මට මේ හැමදේම විසඳ ගන්න ඕන. ඒ නිසා මම ජීසන්ව මුණ ගැහෙන්න තීරණය කළා කියලා. මොහිත් එතනදී කියන්නේ මටත් තවදුරටත් හැමදේම හොඳයි වගේ රඟපාන්න බෑ කියලා. හෝජින් එතනදී මොහිට පොරොන්දු වෙනවා. ජීසන් එක කතා කරලා ඉවර වුණු ගමන් එයාට කෝල් එකක් දෙන්නම් කියලා. මේකෙන් පේන්නේ හෝජින්ට ඕන උනේ ජීසන් එක්ක තිබුණු අවුරුදු ගානක බැඳීම සම්පූර්ණයෙන්ම ඉවර කරලා නිදහස් හිතකින් මොහි ගාවට එන්නයි. හෝජින් එතනින් ගියාට පස්සේ මොහි යොන්නුයි එයාපෝට් එක ඇතුළට යනවා. එතෙන්දී යොන්නු මොහිට කියනවා මොහි ජීසන්ගේ වෙඩින් එක නතර වෙලා ජින්සුක් එක්ක තිබුණු සම්බන්ධය එයා ඉවර කරලා කියලා. මේක ඇහුවම මොහිගේ මුළු ලෝකයම කඩා වැටෙනවා. එයාට හිතෙන්නේ දැන් ජේසන් නිදහස් නිසා හෝජින් අනිවාර්යෙන්ම එයා ගාවට යයි කියලා. මොහිට තවත් ඉවසගෙන ඉන්න බැරි වෙනවා. එයා තීරණය කරනවා හෝජින්ව මුණ ගැහෙන්න ආයෙත් දුවගෙන යන්න. ඔය අතරේ හෝජින් යන්නේ පොත් කඩේකට. එයා එතනට යන්නේ මොහිත් එක්ක කාර් එකේ දිහාපු
අර කොරේලේන්ගේ සින්දුව තියෙන රෙකෝඩ් එකක් හොයාගන්නයි හෝජින්ට ඕන වුණේ ඒක මොහිට තෑගි කරන්න. හැබැයි එතනදී හෝජින්ට ජීසොන් මුණ ගැහෙනවා. දෙන්න හරිම සුවඳව කතා කර කර ඉන්නවා. දුරේ ඉඳන්ම දකින මොහි හිතන්නේ තමන් පරක්කු වැඩි කියලා. මොහි පැනලා යන්න හදද්දී හෝජින් එයාව දකිනවා. හෝජින් දුවගෙන ඇවිත් මොහිව නවත්තනවා. එවලේ මොහි කියනවා මම දැනගත්තා ජීසොන්ගේ වෙඩින් එක නතර වෙලා කියලා. මම බය වුණා. ඔයා එයාව තෝරගනී කියලා. මම ඔයාට ආදරය කරන්න හැදුවේ මගේ ආත්ම අභිමානය රැකගන්නයි. ඒත් දැන් මම ඒක අත්හරිනවා. මම තවත් මෝඩයෙක් වෙන්න කැමති නැහැ කියලා. හෝජින් මේක අහලා හරිම කලකිරීමකින් මොහි දිහා බලන් ඉන්නවා. එයා කියනවා හරි අපි මේක මෙතනින් නතර කරමු. මමත් ඔයාගේ හැඟීම් වලට අහු වුණා කියලා මට හිතෙනවා කියලා. හැබැයි හෝජින් යන්න කලින් පවසන දේ තමයි වැඩියෙන්ම රිදෙන්නේ. එයා කියනවා මොහි මේ රණ්ඩුව කරන්න කලින් එයා හිතාගෙන හිටියේ මොහි එක්ක ජීවිතය බෙදා ගන්නයි කියලා. මොහිට තමන් කරපු වැරද්ද තේරෙද්දී හෝජින් එතනින් ගිහින් ඉවරයි. අන්න එතනින් තමයි මේ 6 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.